තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම ඉගෙන ගන්න කැමති අය මිලදී ගත යුතු පොතක්, කියවිය යුතු පොතක් පිළිබඳව මේ පොතේ සවිස්තරාත්මකව සතර සතිපට්ඨාන භාවනා වඩන ආකාරය ගැන ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරලා තිනවා. මේ පොත රේණුකාණ චන්තිවිමල හාමුදුරුවෝ තමයි රචනා කරලා තින්නේ. මේ පොත බුරුමේ පුහුණු කරන පෞරාණික සතර සතිපට්ඨාන භාවනා ක්‍රම ගැන තමයි විස්තර කරලා තින්නේ. ඉතින් අතරම මේක ඉතාමත් වටින පොතක්, කියවිය යුතු පොතක්. ඔබත් සතර සතිපට්ඨාන භාවනාව වඩන්න කැමති කෙනෙක් නම්, උනන්දු කෙනෙක් නම් මේ පොත අනිවාර්යෙන් කියවන්න. කියවලා හරියට දැනගෙන සතර සතිපට්ඨානය වඩන්න. මොකද ගොඩාක් වීඩියෝ ඒ වගේම පොත් තියෙනවා සතර සතිපට්ඨාන භාවනා ක්‍රම ගැන. හරියටම මේ සතර සතිපට්ඨානය වඩන හැටි ගැන සරල ලෙස පැහැදිලි කරලා තියෙන්නේ මේ පොතේ. මේ පොතේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පටන් ගන්න කොහොමද, එතකොට මුල ඉඳලම ආරම්භ කරන විදිය පිළිබඳ ඉඳන්ම මේ පොතේ ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. හැමදේම තියෙනවා මේක එකක් නෑර, කිසිම අඩුවක් නැතුව. ඔයගලන්ට මේ පටුන බැලුවාම පේනවා ඉතාමත් පැහැදිලි ලෙස මේ සියලුම කාරණා, ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න අවශ්‍ය වෙන කාරණා, භාවනා ක්‍රම ගැන, එතකොට භාවනාවට අවශ්‍ය වෙන අනිකුත් දේවල් ගැන සූදානම් වන ආකාරය පිළිබඳව ඉඳන් හැමදේම තියෙනවා. ඉතින් මේක භාවනාව ප්‍රගුණ කරන්න ඇත්තටම මේ ඉතාමත් උපකාරයක් වෙනවා, උදව්වක් වෙනවා. මොකද භාවනාව දන්නේ නැති කෙනෙකුට මුලින් ඉඳන්ම මේක කියවලා හරියට තේරුම් ගන්න, හරියට භාවනාව කරන්න පටන් ගන්න පුළුවන්. මොකද නොදැන කරනවට වඩා හැමදේම දැනගෙන කරන එක තමයි වටින්නේ. ඉතින් මේ පොත අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියන්න කියලා කාරුණිකව මතක් කරනවා. මේ පොතේ මේ ඉතාමත් පැහැදිලි ලෙස මේ කියලා තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම ගැන ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ පොතේ ඇතුලේ තියෙන විස්තර. භාවනාව පිළිබඳව බුදුදහමේ දීලා තියෙන නිර්වචන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයටම, පැහැදිලි කරලා තියෙන ආකාරයට මේ පොතේ සියලු දේ විස්තර කරලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාව පටන් ගත යුතු ආකාරය පිළිබඳව තියෙනවා. මුලින් ධම්ම කොහොමද ඒට සූදානම් වෙන්නේ, කොහොමද අපි පටන් ගන්නෙ කියන එක ගැන ඇත්තට මේක ඉතාමත් වටිනවා. ඒත් ගොඩාක් දෙනෙන් දැන් භාවනා කරන්න පෙළඹෙනවා කිසිම දෙයක් දන්නේ නැතුව, හරියට නොදැන භාවනා කරන්න යනවා. එක එක භාවනා පන්ති වලට ගිහිල්ලා ඉතින් අන්තිමට මේ ඇත්තටම කරන භාවනාවක් නැහැ, ඇත්තටම වැඩෙන දෙයක්වත් නැහැ, කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේ අන්තිමට භාවනාවට තමයි නිග්‍රහ කරන්නේ, ඒවෙන් කිසිම තේරුමක් නැහැ, ඵලයක් ලබන්න බෑ කියලා. ඇත්තට මේ පොතේ ඒවා විස්තර කරලා තියෙනවා. සතර සතිපට්ඨාන භාවනාව හරියට වඩන කෙනෙකුට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ පොතේ තියෙන අනාත්ම ලක්ෂණ ගැන, ඝන සතර ගැන මේවා දැනගින්නව භාවනාව වඩන්න. ඉතින් මේ පොත ඊටාම සුළු මුදලක් වෙන්නේ. පොත් ඕනම පොත්වලකින් මේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබත් මේ අනිවාර්යෙන් අරගෙන කියවන්න.